හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද හදන්න යන්නේ රායිගම් සෝයා මීට් ග්‍රෑම් 50 පැකට් එකක් තමයි මං අද හදන්න යන්නේ. එතකොට මේකේ රසකාරක පැකට් එක කුඩු පැකට් එක විතරයි තියෙන්නේ. මේකේ සෝස් වර්ග ඒවා මේවා මුකුත් නැහැ. මේක රුපියල් 60 සෝයා පැකට් එකක් තමයි මං හදන්න යන්නේ. ඒ නිසා මම මේ තක්කාලි සෝස් පොඩි පැකට් එකක් ගත්තා මේකට දාන්න. මේ තියෙන්නේ මේක රුපියල් 60 සෝයා පැකට් එකක්. මේ 60 සෝයා පැකට් එකත් අපි මේක රසයට හදාගන්න පුළුවන්. ඉතින් මේකට පොඩි පොඩි දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා හැමෝම අපි හැමෝම කවුරුත් කන්න කැමති දෙයක්නේ සෝයා මීට් කියන්නේ. ඉතින් මේ රුපියල් 60 සෝයා එකත් අපිට රසම රසට හදාගන්න පුළුවන්. මම මේ විදිහ ඔයාලට මං හදන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලත් හදලා බලන්නකො කොහොමද කියලා. හදලා බලලා කාලා බලලා මට ඒ වගේ රස ගුණ කියන්නත් අමතක කරන්න එපා. මේකට ඕන වෙනවා යාළුවනේ මිරිස් කුඩු, ලුණු, අමු 3-5. එතකොට මේකේ තියෙනවා මම අරගෙන තලාගත්ත සුදු ලුණු. එතකොට ලුණු, තලාගත්ත ගම්මිරිස්. එතකොට මෙතන තියෙනවා එනසල් ඇට දෙකක් විතර අරන් තිනවා මම. එතකොට කරාඹු නැටිත් 4-5ක් විතර අරන් තිනවා. ආයේ පොඩි කුරුඳු කෑලි ටිකක් අරන් තිනවා. ඉතින් යාළුවනේ මම තක්කාලි කන්නේ නැහැ. මට තක්කාලි කන්න හොඳ නැහැ. ગેස්ට්‍රික් තියෙන නිසා මම මේකට පොඩි ගොරක කෑල්ලක් තමයි දාගන්නේ. ඉතින් ඔයාලට ගොරක කන්න අකමැති අයට පුළුවන් තක්කාලි දාගන්න. ඒකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේකට අරන් තිනවා මම රම්පා, කරවිංචා, එතකොට අමු මිරිස්. ඉතින් මම මාළු මිරිස් කන්නේ නැහැ. එතකොට මම මාළු මිරිස් කන්නේ නැති නිසා තමයි අමු මිරිස් අරන් තියෙන්නේ. එතකොට අමු මිරිස් කන්නේ නැති යාළුවන්ට පුළුවන් මාළු මිරිස් දාගන්න. එතකොට තව ඕනි තක්කාලි සෝස් එකක්. එතකොට අපිට සෝයා එකකුත් ඕනි. තව පුළුවන් යාළුවනේ මිරිස් කුඩු වෙනුවට කෑලි මිරිසුත් දාගන්න පුළුවන්. මම කෑලි මිරිස් කන්නේ නැති නිසා මම දාගන්න ගත්තේ මේ මිරිස් කුඩු. හරි අපි දැන් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. යාළුවනේ දැන් එතකොට මේ තියෙන්නේ මම සෝයා එක උණු වතුර ටිකක් දාලා ටික වෙලාවක් පෙඟෙන්න තියලා මේ මිරිකලා වතුර ටික යන මිරිකලා ගත්ත සෝයා ටික තමයි මේ තියෙන්නේ. එතකොට පෙඟෙන්න දානකොට අනිවාර්යෙන් ලුණු ටිකක් දාන්න ඔයාලත් අමතක කරන්න එපා. අපි දැන් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අපි දැන් මේකට තෙල් චුට්ටක් දාගමු. තෙල් එක හොඳට රත් වෙගෙන එනකොට අපි මේකට දාගන්න ඕනේ සුදු ලුණු. අර තලාගත්ත සුදු ලුණු වලින් ටිකක් ඉතුරු කරගෙන ටිකක් දාගන්න. දැන් මේකට ඉඟුරු ටිකක් එහෙම දාගන්න තියෙනවා නම් ඒත් හොඳයි. දැන් අපේ ගෙදර මේ වෙලාවේ ඉඟුරු නැහැ මට. ඒ නිසා මම සුදු ලුණු විතරයි දාගන්නේ. සුදු ලුණු තලාගද්දී යාළුවනේ පොත්ත ඉතුරු වෙන්න තලා ගන්න. පොත්තෙන් හොඳ සුවඳක් එනවා මේ මාළුවට. දැන් මේක අන්වන් පාටට වෙන්න බැඳගෙන නැද්දි අපි අර තලාගත්ත ඉනසාල් එතකොට කුරුඳු හිම තියෙන්නේ. එතකොට ඒවායින් චුට්ටු චුට්ටු මේකට දාගන්න. තව මේකට දාගන්න කපාගත්ත ලුණු චුට්ටක්. දැන් මේක හොඳට බැදීගෙන ඉද්දී හොඳ සුවඳක් එනවා. මේ සුවඳ එනකොට අමු 3-5 ටිකක් අපි දාගමු. අමු 3-5 ටිකකුයි මිරිස් ටිකකුයි දාගමු. අමු 3-5 වලට කලින් මිරිස් ටික දාගමු ඉස්සෙල්ලා. ඔයාලගේ සැර අනුව තමයි මිරිස් දාගන්න ඕනේ. මම නම් මිරිස් ඇඳි 2යි දාගන්නේ. ඊට පස්සේ අමු 3-5 වලින් තේ ඇඳි 1/2ක් විතර අපි දාගමු.
මේක හොඳට තෙලේ බද ගන්න යාළුවනේ. එතකොට තමයි මේක රස වෙන්නේ. චිකන් එකක් හදන විදිහට තමයි මම සෝය එක හදන්නේ. ඉතින් මේකේ හොඳට සුවඳ එනකම් හොඳට මේක තෙලේ බැඳ ගන්න ඕනේ. මිරිස් ටිකයි තුන පාටකයි හොඳට තෙලේ බැඳ ගන්න. හැමදාම අපි සෝය එක කන්නේ එකම විදිහට මේ විදිහට වලකාලා බලනකො අනිවාර්යෙන් ඔයාලම එක හැමදාම මේ විදිහට හදාගෙන කනවා. ඊට පස්සේ හරිම රසයි, හරිම ලේසියි හදන්න. හරි දැන් මේක හොඳට බැදලා තියෙන්නේ. දැන් මේකට අපි සෝයා ටික එකතු කරගමු. සෝයා ටික එකතු කරගෙන කලවම් කරගමු. ගින්දර මඳ ගින්නේ තියාගන්න. ගොඩ ගින්දර දාගන්න එපා. මේක කර වෙලා යයි. ඒ මොනත් අනිවාර්යෙන් ඔයාලට තිත්ත රසක් එයි. ඒ නිසා ගින්දර මඳ ගින්නේ තියාගන්න. ඊට පස්සේ අපි අර තියාගත්ත ඉතුරුම තියෙන සුදු ලුණු ඉතුරු ඒවා සේරම අපි මේකට දාගන්න ඕනේ. දාගෙන මේක කලවම් කරගන්න. ඊට පස්සේ මේකට ලුණු චුට්ටක් දාගන්න. ඉස්සෙල්ලා තඹ ගද්දි ලුණු දැම්මනේ. ඊට පස්සේ රස බලලා ලුණු දාන්න. මේක ඉදෙන්න වතුර ඕනේ. ඒක චුට්ටක් දාගන්න. හොඳට මේක තැම්බෙන්න ඕනේ. දැන් අපි මේ හොඳට මේක තැම්බෙන්න ඕනේ. දැන් අපි අර වෙනම දාගත්ත තුන පහ පැකට් එකට අමතරව දාගත්ත තුන පහ ටිකක් තියෙනවනේ. ඒවා හොඳට මේ සෝය එක ඇතුළට අහගන්න මේක හොඳට තැම්බෙන්න ඕනේ. විනාඩි 7ක් 8ක් විතර මේක තැම්බුනහම තමයි අපි තුන පහ එක දාගන්නේ. එතකොට මම මේකට කහ චුට්ටයි දැම්මේ. කහ කුඩු නෙමෙයි අපි නම් දාන්නේ. අපේ අම්මා ගලේ අඹරන කහ තමයි අපි දාන්නේ. ඉතින් ඔයාලට කහ කුඩු දාගන්න පුළුවන්. මේක ඉදෙද්දි අපි බලමු. හරි යාළුවනේ, අපි දැන් බලමු මගේ සෝයා එක. ඔන්න රසම රස පාටට මගේ සෝයා එක දැන් ඉගෙනවා. මෙන්න මේ ගානට වතුර හිඳිගෙන ඉද්දි තමයි අපි මේ අර සෝයා එකට එන මේ කුඩු පැකට් එක තියෙන්නේ. මේ කුඩු පැකට් එක එකතු කරන්න ඕනේ. ඔයාලට කුඩු පැකට් එක නැති වුණත් මේක කන්න පුළුවන්. දැන් ලූස් සෝයා එහෙම ගෙනල්ලා හදාගෙන මේ විදිහට අර චිකන් එක හදනවා වගේ මේ විදිහට මේ හදලා කන්න පුළුවන්. ඒත් මේ සෝයා එක රසයි. කුඩු පැකට් එක කන්න අකමැති යාළුවෝ ඉන්නවනේ. එයාලටත් මේ සෝයා එක කුඩු පැකට් එක නැතුව කන්න පුළුවන්. ඒ තරම් මේ සෝයා එක රසයි. ඉතින් මං කිසිම රහසක් නැතුව මං ඔයාලට මේක කියලා දෙන්නේ. ඉතින් දැන් මේක විනාඩියක් විතර මේ කුඩු එක මේ සෝයා එකට උරා ගන්න ඉදෙන්න අරින්න. ඔයාලට ඉස්මම අදි වගේ නම් තව දෙයක් තියෙනවා. දැන් මේ මම මේකට පොල් කිරි එකතු කරන්න ආසයි ඉන්නවනේ. ඉතින් පොල් කිරි දාපුවම මේක ගොඩ රසයි. මීට වැඩිය රසයි. ඒ වුණාට අද මම මේකට පොල් කිරි එකතු කරගන්නේ නැහැ. ඔයාලට මේකට මිටි කිරි චුට්ටක් දාලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මේක අර කුඩු පැකට් එක දාලා විනාඩියක් විතර තිබ්බට පස්සේ අපි මේකට දාන්න ඕනේ. අපි අරගෙන සෝස් පැකට් එක දාන්න ඕනේ. සෝස් එක දාපුවම මේක තව ගොඩක් රසයි. ලිපේ ගින්දර අඩු කරගෙන මේක හදාගන්න. ඉදිලා ඉවර වෙගෙනනේ දැන් එන්නේ. ඔන්න මගේ රසම රස සෝයා එක. දැන් මේක ඉදිලා ඉවරයි. හරි යාළුවනේ, ඔන්න තියෙනවා මගේ රසම රස සෝයා එක. දුම් දාන රසම රස සෝයා එක. මේක යාළුවනේ හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා
මට අනිවාර්යෙන් විස්තර කියන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරන්න. එතකොට මේක තව යාළුවෝ අතරත් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් මට අනිවාර්යෙන් කියන්න. ඉතින් යාළුවනේ මම ගිහින් එන්නම්. ඔයාලා අනිවාර්යෙන් මේ සෝයා රෙසිපි එක හදලා බලන්න. මේක හරිම රසයි. හරිම වෙනස් විදිහට හදන සෝයා එකක්. හැමදාම කන සෝයා එක වගේ නෙවෙයි. එහෙනම් යාළුවනේ ඔයාලා මේක හදලා බලලා මට විස්තර කියන්න. මගේ යාළුවෝ හැමෝටම බුදු සරණයි. ගොඩක් ආදරේ.